අද උදේ ඉඳලා අපිට අයිස් වැටුණත් මම ස්ටේෂන් එකේ ඉඳලා ගෙදර එනකොට අයිස් වැටෙන එක නැවතිලා හිම වැටෙන්න පටන් අරගෙන. මම ගෙදර එනකොට මිදුලේ හයි කරලා තියෙන ටෙන්ට් එකේ වහල අයිස් වල බරට පහළට පාත් වෙලා. මෙහෙම ගියොත් ෆ්‍රේම් එක ඇද වෙන්න පුළුවන් නිසා මම හිතුවා ෂීට් එක ගලවලා දාන්න ඕනි කියලා. හැමදාම වගේ මට වැඩ දෙක කරන එක්කෙනත් මිදුලට බැහැගෙන. එයාට කාලගුණේ ප්‍රශ්නයක් නෑ රස්තිය අදු ගහන්න හිතුනහම. හැබැයි කම්මැලි වෙලාවට ගෙදරින් තල්ලු කරත් එළියට නම් යන්නේ නෑ රෑම්ප් එක දිගේ රිවර්ස් එකේ තමයි උඩට එන්නේ. හැබැයි අනිත් දෙන්න නම් ගේ ඇතුලේ ඉඳගෙන තමයි අපි දිහා බලාගෙන ඉන්නේ. ටෙන්ට් එකේ වහල ගලවලා අයින් කරලා මල්ලිවත් පිහලා ගෙට අරගෙන මමත් හිතුවා අද එක තැනකට වෙලා බීඩ් බ්‍රේස්ලට් එකක් හදන්න.
ඒක හද ඉන්නකොට දන්නේම නැතුව වෙලාව ගියා. ඒ මටනේ. හැබැයි අපේ ගෙදර බඩේ ඔල්ලෝසු තියන අය ඉන්නවා. කොයිතරම් තදට නිදාගෙන හිටියත් කෑම වෙලාවට නම් ඇහැරෙනවා. ඉතින් මම මගේ වැඩේ නවත්තලා එයාලට කෑම දෙන්නයි යන්නේ. කාලා ඉවර වෙලා චිච්චි දාන්න යන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. මල්ලි වගේ නන් නෙවෙයි අයියව නම් මේ වගේ දවසට රේන් කෝට් එකක් එහෙම දාලා තමයි එක්ක යන්නේ. එයා වයස නිසා විතරක්ම නෙවෙයි ලෙඩ කීපයක් තියෙන කෙනෙක් නිසා බෙඩ් ගාවට නිතර ගෙනියන්න වෙනවට වඩා හොඳයි ඇඟටත් ගුණයි අමාරු වුණත් පරිස්සම් කරන එක. අයියා එළියට එක්ක එන්න කලින් මම මිදුලේ හිම ටිකක් අයින් කරා. කොහොමත් පාරායිනෙත් අපිම අපේ ගෙවල් ඉස්සරහා හිම අයින් කරගන්න ඕන. ඒ මෙහි විදිහ. ඉතින් මම ඒ ගමම්ම මිදුලෙත් පොඩි ඉඩක් හිම අයින් කරා එයාට ඇවිදින්න ලේසි වෙන්න. මමත් වැඩි වෙලාවක් අද එක තැනම හිටපු නිසා ලොකු බඩගින්නකුත් දැනෙන්නේ නැහැ. ඒක නිසා පීට්සා ටෝස්ටි එකක් හදාගන්නයි හිතුවේ. මම දවල් කෑම කාලා බඩු ටිකක් ගන්න මාකට් එකට ගියා. ගිහින් ඇවිත් ආයෙමත් බ්‍රේස්ලට් එකේ ඉතුරු ටික හදන්න ගත්තා. ඔන්න ඉතින් බ්‍රේස්ලට් එක හදලා ඉවරයි. වටපිට බලනකොට ළමයි දෙන්නෙක් නැහැ. බලනකොට රෑ කෑම වෙලාවනේ. එයාලට කෑම දීලා ඉතින් අපේ කෑම හදන්න ඕනේ. අද මගේ කම්මැලි දවසනේ. ඉතින් අද රෑ කෑමත් කම්මැලි කෑමක්. මහත්තයා නම් මේකට වැඩිය කැමති නෑ. හැබැයි මම නම් හරි කැමති. මොකද වැඩ අඩු නිසා. මේකට කියන්නේ නබෙමොනෝ කියලා. මේක වින්ටර් කාලෙටම කන කෑමක්.
ටෝෆු, එළවලු, මස් එහෙම ඔක්කොම එකටම දාලා තම්බලා තමයි මේක හදන්නේ. ඒක නිසා මේක හොඳ සමබර කෑමකුත් වෙනවා. මම ඉඳලා හිටලා හරි මේක හදනවා නම් මහත්තයා කැමතියි කිම්චි බ්‍රොත් එක පාවිච්චි කරනවට. ඔන්න ඉතින් අපි රෑ කෑමත් ලෑස්තියි. දැන් ඉතින් අපි කන්නයි යන්නේ.